හලෝ සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් අද ඔන්න රසම රස කෑමක් හදලා තියෙනවා. හැබැයි ඉතින් පැණි රස කෑමක් නන් නෙමෙයි. ඉතින් අද හදලා තියෙන්නේ රසම රස garlic bread. හැමෝම කන්න ආස කෑමක් නේ. ඉතින් මටත් හිතුණා හදන්න. ඉතින් මෙතනදී මම අරගෙන තියෙනවා පිටි ග්‍රෑම් 250ක්. අද මේ හදාගන්න යන garlic bread එකට. ඊට පස්සේ අපිට පොඩි පොඩි අමුද්‍රව්‍ය ටිකක් ඕන වෙනවා. මුලින්ම ඊස්ට් තේ හැන්දක් දාගන්නවා. ග්‍රෑම් 5ක් වගේ එතන තියෙන්නේ. සීනි මේස හැන්දක් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකකුත් දාගන්නවා. ඒ වගේම පොල් තෙල් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ඊළඟට මම බිත්තරයක් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ දාගන්නේ මද රස්න කිරි. ඉතින් ඇත්තට මේ කිරි එක මද රස්නෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි ඊස්ට් එක ඇක්ටිව් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ පීට්සා වලට එහෙම ඩෝ එක හදන්න. අන්න ඒ විදිහට තමයි මේ ඩෝ එක හදාගන්න ඕනේ. ඉතින් එකපාරටම ඒ කියන්නේ මුලින්ම හදන කෙනෙක් නම් එකපාරම කිරි දාගන්න යන්න එපා. එතකොට ටිකක් අර ඇලෙනම ඩෝ එකක් එනවා. ඒ නිසා ටික ටික කිරි දාගෙන අර අතේ ඇලෙන්නේ නැති පදමට තමයි මේ ඩෝ එක හදාගන්න ඕනේ. ඉතින් ගොඩාක් අතේ ඇලෙන ගතියක් තිබ්බොත් පිටි චුට්ටක් ඉහය මේක නීට් කරගන්න. එතකොට හොඳ අවශ්‍ය ප්‍රමාණයට අපිට ඩෝ එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඩෝ එක ටිකක් මේ විදිහට නීට් කරගන්නවා. ඉතින් පොඩි වෙලාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට හදාගත්ත මෙන්න මේ වගේ ලස්සනට බෝල් මේ අතේ ගෑවෙන්නේ නැති ප්‍රමාණයට හැදිලා එනවා. ඊට පස්සේ අපි මේක ලස්සන බෝලයක් විදිහට හදාගෙන තෙල් ගාගත්ත බෝල් එකක දාලා මේකේ සයිස් එක ඩබල් වෙනකන් වහලා පැත්තකින් තියලා තියෙනවා. ඉතින් ඒ අතරතුර අපිට පුළුවන් අපේ garlic bread එකට දාන garlic paste එක හදාගන්න. ඉතින් මෙතන මම බටර් මේ සැහැඳි 4ක් විතර අරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒකට සුදු ලුණු ගෙඩියක් වන් ගෙඩියක දාලා තලලා අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට paste එක කැමති නැත්නම් චූටි කෑලි වලට කපලා මේ කියන්නේ chop කරලා මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනදී කරපිංචා කොළ ටිකක් චූටියට කපලා දාගන්නවා. ඉතින් ඔයාලා ගාව කොත්තමල්ලි කොළ, පාසිලි කොළ, ඒ වගේම ලුණු කොළ තියෙනවා නම් මේ විදිහට චූටියට කපලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මම ටිකක් මේක සැරට හදාගන්න නිසා අමු මිරිස් කරලකුත් කපලා දාගන්නවා. ඒ වගේම පීට්සා සීසනින් ටිකකුත් දාගන්නවා. තයිම් එහෙම රස වැඩි කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් වලින් හරිම පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් මේක ටිකක් මම අද සැරට තමයි හදාගන්න යන්නේ. ඉතින් ඒවට කැමති නැති අය ඒවා දාන්න නැතුව හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් හැම වෙලේම මේ වගේ දෙයක් හදනකොට බටර් එක එහෙම කාමර උෂ්ණත්වයේ තියලා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී ඔයාලා ගාව චීස් ක්‍රීම් චීස් වලින් එහෙම ටිකක් තියෙනවා නම් දාගන්න. ඉතින් මගේ ගාව ඉවර වෙලා තිබ්බේ හරීම පොඩ්ඩක් තිබ්බ. මම ඒ ටිකත් මේ වෙලාවේදී මේ බටර් එකට එකතු කරගත්තා. රස වැඩි කරගන්න. හැබැයි ඒක මේ garlic bread එකට අවශ්‍යම දෙයක් නෙමෙයි. ඉතින් හරි පේස්ට් එකත් හදලා ඉවරයි. ඔන්න ඔයාලට පේනවා ඇති ඩෝ එක හොඳට පිපිලා ඒක ඩබල් සයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේකේ තියෙන එයා එක අයින් කරලා හොඳට මේක එක තැනකට අරගෙන ඊට පස්සේ මේක අපි හදාගන්න ට්‍රේ එකේ අර පීට්සා එකක් අපි තුනී කරගන්නවා වගේ තුනී කරගන්න ඕනේ. ඉතින් මගේ ගාව ඇත්තටම මේ පාච්මන්ට් පේපර් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මම හොඳට බටර් ගහලා ඒකට පාන් පිටි ටිකක් ඉහලා තමයි මම ට්‍රේ එක ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ මම මේ විදිහට හිමීට රොටියක් වගේ මේ වගේ ඇදලා ලස්සනට රවුමට අපේ ඩෝ එක හදා ගන්නවා. ඉතින් ඔයාලටත් මේක හිමීට කරගන්න පුළුවන්. මේ විදිහට කරලා ඊළඟට මම කරන්න යන්නේ අපි හදාගත්ත garlic paste එක එකතු කරගන්න. ඉතින් මම කරන්නේ තියෙන ඔක්කොම garlic paste එක මේකට දාලා මේ විදිහට හැම තැනටම යන විදිහට හැන්දකින් හරි ස්පැෂල් එකකින් හරි හොඳට ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙහෙම අර garlic එක මේ හොඳ paste එකක් විදිහට හදලා ගත්තම මේ විදිහට ලස්සනට ගා ගන්න පුළුවන්. අර කෑලි වගේ තියෙනකොට ටිකක් ගාන්න එහෙම අමාරුයි. ඉතින් ඒක නිසා හොඳට garlic paste එකක් විදිහට ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේ විදිහට
හදාගත්ත ඔක්කොම ගාලික් පේස්ට් එක මේ ඩෝ එක උඩින් ගාගත්තා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් පිහියකින් හරි මේ වගේ දෙයකින් මේක ලස්සනට ඉරි ටිකක් ගහගන්න. එතකොට මේක බේක් වෙන්න දැම්මම හොඳට මැද එහෙම හොඳට තැම්බෙනවා. මොකද ඒක හොඳට අර මේ රස්නේ එන්න ඉන්න තියෙනවනේ. ඒ නිසා. ඉතින් මේ විදිහට මම ඒකත් කපා ගත්තා. ඊට පස්සේ මම යන්නේ මේක බේක් කරගන්න. ඉතින් මම මේක අදත් හදන්නේ ලිපේ. ඉතින් මේ විදිහට භාජනයක් ලිපේ තියලා ටික වෙලාවක් ඒක රත් වෙන්න ප්‍රීහීට් වෙන්න වහලා තියලා තමයි මම තියන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මම මේක යටින් තියලා තියෙන වයර් රැක් එක උස වැඩි. ඉතින් ඒක නිසා මම ටිකක් වෙලා යනකොට මේක චුට්ටක් උඩින් පිපෙන්න වගේ ආවා. එතකොට මූඩිය ටිකක් එහාට මෙහාට වෙනවා. ඒ නිසා මම නැවතත් අර වයර් රැක් එක අයින් කරලා ගොඩාක් පුංචි වයර් රැක් එකක් දාලා තමයි මේක මේ හදාගත්තේ. ඉතින් දැන් බලන්න විනාඩි 25ක් 30ක් විතර ගියාට පස්සේ ඔයාලට පේන ඇති හොඳට බේක් වෙලා තියෙනවා. ලිපේ හැදුවා කියලා නෑ. හරිම රසයි මේක. ඉතින් හොඳටම බේක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් විනාඩි 25ක් 30ක් ගියාට පස්සේ මේක අපිට කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ හදලා ඉවරනයින් පස්සේ ඉතින් ඇත්තටම මේ වෙලාවේ මාල්ම සුවඳයි. ඉතින් අර මේ ගාලික් වල එහෙම ඒක හොඳට අර පිච්චිලා වගේනේ තියෙන්නේ. ඉතින් එහෙම වුණාම හරිම රසයි. ඉතින් මම ඔයාලට මේක කෑලි කපලත් පෙන්නන්නම්. ඉතින් ඇත්තටම මේ වගේ එකක් එක්ක සුප් එකක් හදලා රෑකට වගේ කන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඒ වගේම පොඩි අයටත් හොඳයි. මොකද මේකට ගොඩාක් ගාලික් දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඇඟටත් හොඳයි. ඉතින් මේ වගේ එකක් හදන්න නැත්නම් ඔයාලට කැමති නම් මොනවා හරි ගෙදර තියෙන කරීස් එක්කත් මේක කන්න පුළුවන්. ඉතින් ඇත්තට මෙහෙම ඕනි කියලා නැහැ. මේකේ උඩ තියෙන මේ ගාලික් පේස්ට් එකත් එක්ක නිකම්ම කන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේක මැදින් කපලා මැදට සෝස් දාලා ඒ වගේත් කන්න. ඉතින් මේ තියෙන්නේ මං කපලා දැන් මේක කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පේනවාද ලස්සනට කේක් එකක් වගේ ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ගාව මේ වෙලාවේ ටොමැටෝ සෝස් තියනවා නම් ඉතින් චුට්ටක් දාගන්න එහෙම පුළුවන්. ඕනේ නම් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මම වීඩියෝ එකට මේක මේ හදන නිසා ඒක ටිකක් ලස්සනට සරස ගන්න ටොමැටෝ සෝස් වලින් ටිකක් දාගත්තා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැම දිනාටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.